ආයිබෝන් මගේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට ලස්සන පැල පැකේජ් එකක් අරන් ආවා. පැල 6ක පැකේජ් එකක්. වර්ග 6කින් මල් ආසන්න වගේ පැල. කියන්නේ තව මල් ආසන්නයි කියන්නේ ලබන සුමානේ මල් එනවා කියන එක නෙමෙයි. තව මාසයක් එකහමාරක් විතර වගේ යනකොට මල් බලන්න පුළුවන් ඒවා තියෙනවා. මේකේ පොහොට්ටුවකුත් එක්කත් එකක් තියෙනවා. ඉතින් මේකේ තියෙන වර්ග ටික බලමු. ගොඩක් ලොකු මල් ආසන්න පින්ක් බර්ඩ් පැලයක් තියෙනවා. ඒ වගේම නිරෝගී කාඩිනල් පැලයක් තියෙනවා. ඒකත් නිරෝගී පැලයක්. මේ හොඳට මුල්ල දුණු. ඊට පස්සේදී ස්වීට් ඩ්‍රීම් පැලයක් තියෙනවා. ඒකේ මුල පොඩි මොටයියකුත් තියෙනවා. ස්වීට් ඩ්‍රීම් කියන්නේ ලස්සන රෝස පාට බයි වෙන මලක්. ඊට පස්සේ බ්ලැක් ක්වීන් පැලයක් තියෙනවා, නිරෝගී පැලයක්. ඒකත් හොඳින් මුල් ලැබුණු පැලයක්. ඊට පස්සේ ශිරානෝ ලොකු පැලයක් තියෙනවා. ඒකත් කොළ දෙකක් විතර වගේ යනකොට මල් වෙන පැලයක්. ඊට පස්සේ ස්වීට් ලෙනී කියන වර්ගය පොහොට්ටුවක් එක පැලයක් තියෙනවා. ඉතින් මීට වඩා ටිකක් කියන්නේ මේ කඳ පැල ලොකු කරපුවා. ඒක හින්දා තමයි මේ ඉක්මනට මල් එන්නේ. අපි පුංචි පැලයක්ම ලොකු කරොත් මේක සාමාන්‍යයෙන් අඟල් 10ක් විතර ගියාම තමයි මල එන්නේ. ඉතින් ඒ මලක් පිපුණු මලක් දෙකක් එක ශාකයක් 1300කට වඩා වැඩි 1000ට වැඩි මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් මේක කඳ පැලයක් ලොකු කරපු එකක්. ඉතින් පොහොට්ටුවක් එක මෙතන ඉඳන් ඔයගොල්ලන්ට මල් බලන්න පුළුවන්. අඟල් 8ක් විතර වගේ උස පැලයක්. ඉතින් ඒකත් ලොකු වාසියක් ඔයගොල්ලන්ට. ඉතින් මේ පැල 6ම ඔයගොල්ලන්ට රුපියල් 2400ක මුදලකට දෙන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එක ඔයාලට වටිනවා නම් ඔයා ඒක ඇනෝම් කරනවා නම් මට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දෙන්න යාළුවනේ. එතකොට මෙතන බ්ලැක් වර්ග දෙකක් සහ ස්වීට් ඩ්‍රීම් ඩබල් පෙටල් වෙන ශිරානෝ ආයම මල් ගොඩක් කියන පින්ක් බර්ඩ් ඊට පස්සේ ලස්සන චාම් රෝස පාට මලක් වෙන ස්වීට් ලෙනී කියන වර්ග වලින් අඩංගුයි. එතකොට ඔයගොල්ලන්ට රුපියල් 400ක් වගේ පොඩි පහසු මුදලක් තමයි වෙලා තියෙන්නේ මේක පැලයකට. ගොඩක්ම වටිනවා. ඉතින් මේ මුදලට ඔයගොල්ලන්ට මේ පැල මොකද ලොකු පැල මේ ඔයගොල්ලන්ට පේනවනේ. ඉතින් මේවා ඒ කියන්නේ මේ මුදලේ අඩුවක් හින්දා නෙමෙයි මගේ ළඟ තියෙන වර්ග මම ඉතින් ගොඩාක් වර්ග බෝ කරන්නේ නැහැ. දැන්ට ඒ කියන්නේ මට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් සීමිත වර්ග ප්‍රමාණයක්. ඉතින් ඒ වගේම මගේ ළඟ බෝ වෙච්ච පැල හින්දා තමයි මම මේ මුදලට ඔයගොල්ලන්ට මේක දෙන්නේ. නැතුව පැලවල වටිනාකමේ අඩුවක් වෙලා නෙමෙයි. ඉතින් ඔයා මේකට කැමති නම් මට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි දෙන්න. සුබ දවසක්. ගිහින් එන්නම්.